ඉතින් අද අපි බලමු රසම රස සොසේජස් කරි එකක් හදාගන්න විදිය. මේක කරි එකක් කිව්වට ටිකක් ඩෙවල් එකකුත් වගේ. හැබැයි මේවා නම් නිතරම කන්න හොඳ දේවල් නෙමෙයි. අපි ඉතින් බලමු හදාගන්න විදිහ. මුලින්ම ඇතිලියකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන ඉති පොඩියට කපාගත්ත සුදුලෝණු බික් දෙක තුනක් එකතු කරගන්නවා. ඊළඟට කුරුදු කෑල්ලකුයි ටිකක් තලාගත්ත එනසාල් ටිකකුයි එකතු කරගන්නවා. ඒකටම බීලෝණ ගෙඩි භාගයකුත් එකතු කරගෙන මේ ටික ටිකක් මලව ගන්නවා. ඊට පස්සේ රම්පි කරපිංචා, මාළු මිරිස්, අමු මිරිස්, තක්කාලි වගේම මම මෙතනදි කැරට් ටිකකුත් කපාගෙන එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික විනාඩියක් දෙකක් විතර ටෙම්පරාදු කරගෙන අපි කපාගත්ත සොසේජස් ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම විනාඩි 3-4ක් විතර ටෙම්පරාදු කරගන්න ඕනි. ඊළඟට අපි තුන පාටික එකතු කරගන්නවා මිරිස් කුඩු, අමු තුන පහ ස්වල්පයක්, ඒ වගේම කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, කහ ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඒ වගේම රසාලුවන් ලුණුත් එකතු කරගෙන මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට මම මේකට තක්කාලි සෝස් ටිකක්, සීනි ටිකක්, ඒ වගේම සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. සෝයා සෝස් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. ඔයාලා ගාව තියෙනවා නම් එකතු කරගන්න. ඊට පස්සේ මේ සියල්ල හොඳට මිශ්‍ර කරගෙන තැම්බෙන්න අවශ්‍ය වතුර එකතු කරගන්නවා. මම මෙතනදී වතුර අඩු කෝප් එකට වඩා ටිකක් අඩුවෙන් එකතු කරගත්තේ. ඔයාලා හොදි ගතියට ටිකක් කැමති නම් වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක විනාඩි 7-8ක් අඩු ගින්දරේ උයාගෙන ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් යන්න සුබ දවසක්.